Hi කොහොමද? Welcome to back our YouTube channel. මේ පාර අපි යන්නේ කොහෙද කියලා දන්නව නේද? බීච් එක දකින්නකොට ඉතින් පේනවනේ. අපි යනවා ගාලේ. බීච් එක කියන්නේ මං ආසම තැන. රැල්ල ගහනකොට නම් චුට්ටක් බයයි ඉතින්. ඒත් ඉතින් රැල්ල පා ගන්න ආසයිනේ. ඉතල චූටි පුතා ඉතින් පොඩි නිසා අපේ ගමන් අඩු කරලා තිබ්බා. දැන් නම් ඉතින් අවුරුදු 2ක් වෙනවා. එයා දැන් ලොකුයිනේ. ඉතින් අපි දෙන්න හිතුවා අපේ ගමන් ආයි පටන් ගන්න. ගාල්ල යනවා නම් අපි අනිවාර්යෙන් යන්න ඕනි තැනක් තමයි මේ. ඒ තමයි කොස්ගොඩ කැස්බෑව සංරක්ෂණ මධ්‍යස්ථානය. ඒ යවටත් තියෙන බීච් එක තමයි. බීච් එක බලන්න අපි පස්සේ යමු. අපි රුපියල් 100 ටිකට් එකකුත් අරගෙන යමු කැස්බෑව බලන්න. ඉන්නේ කැස්බෑ පැටව්. කැස්බෑ පැටවුට අමතරව තව ඉන්නවා ලොකු කැස්බෑවෝ. ඒගොල්ලෝ ඉන්නේ වෙනත් ටැංකිවල. ඔයාලත් ඉතින් ආවහම මෙයාලව අතේ තියාගෙන ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. අම්මනියවල දාලා තව ඉතින් තව යාළුවෙක් ගමු. එයා නිමල්නේ මේ කමල් නේ. මෙන්න කමල්. ඔන්නේ කමල්. නේද? ඒ පුතා අතගල බලන්න දෙන්නා. අන්ටි. කවුද? කමල්. අනේ කමල් නේද? අයියා මාත් කරලා දාන්න ඕනේ නැත්තම් අයියාම ගත්තොත් නින්න තව ඉක්කිනි දෙකද ඔව් ඔන්නේ මොන කොත්තිනේ මේ චූටි මූණක් අයිස කියන්නේ නේද කට්ටේ ඔව් අනේ අම්මා පුතේ අල්ලන්න අම්මට පෙන්න අල්ලන්න අලුත් අලා දැක්කද ඉතින් අප්පච්චි පුතයි එකතු වෙලා කැස්බෑ පැටවුන්ට දාපු නම් ෂෝයි නේද? මං කිව්වා වගේ ඔයාලට ඕනි තරම් මෙයාලගේ ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් කැස්බෑව අතේ තියාගෙන. ළඟට ගන්න ඔව් ටිකට් ඒ අංකල්ගෙන් ගන්න. දැන් ඉතින් අපි අලලා ඉවරයි. අල්ලලා බලන්න. කොස්ගොඩ හික්කඩුව ගාල්ල ඒ තැන් ඉතින් අනිවාර්යෙන් ෆොරිනර්ස්ලා එනවනේ. ඉතින් එතනට ගොඩාක් ෆොරිනර්ස්ලා ඇවිල්ලා හිටියා. කැස්බෑව් ගැන කියන්න එතන ගොඩක් ගයිඩර්ස්ලා හිටියා. ඉතින් ෆොරිනර්ස්ලාට ඒගොල්ලෝ කොහොමද කැස්බෑව් ගැන එක්ස්ප්ලේන් කරන්න කියලා මම පොඩ්ඩක් වීඩියෝ කරා. බලන්නකෝ ඔයාලත් කොහොමද කියලා. Because male has a long tail and female has short tail. He's got a bigger head as well, hasn't he? Look at his big neck. He also like with other shell, he also do it. He also like. And he has a name. That was his name. Flint Dolphin. That's what I Fishermen are very bad and some fishermen are very kind because Yes. some fishermen, you know, they brought to fishing nets after they're trying to release. Yeah. But some fishermen are trying to release. No. After they are cut to release. Yes. She can't swim. No. After they produce their bubbles inside the shell. Right. Because she want to always float. Yes. Yeah. And they have the reason, you know, there are so many polythene and plastic. And they are saying, Yeah. Yeah, so in the ocean they have so many polythene and plastic.
ඔයාලට කැස්බෑව බලලා ඇති වුණාද? හරි හරි. අපි දැන් යන් මුහුද පැත්තේ. එහෙනම් අපි ගිහින් එන්න. වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න ඔයා කැමති නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරන්න. bye.